අයිබෝන් හැමෝටම මම කලින් වීඩියෝ වල ඔයාලට කිව්වනේ ඩොමේන් සහ හොස්ටින් මිලදී ගන්නේ කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට අරන් එන්නේ ඒ ගත්ත ඩොමේන් සහ හොස්ටින් භාවිතා කරලා ඔයාලගෙම කියලා බ්ලොග් එකක් පටන් ගන්න කොහොමද කියලා. එහෙනම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මුලින්ම ඔයාගේ වෙබ් හොස්ටින් ගිණුමට ඇතුල් වෙන්න. වම් පැත්තේ තියෙන මෙනු එකෙන් ඩොමේන්ස් කියන වචනය තියෙන තැන ක්ලික් කරන්න. ඊළඟට අලුත් ඩොමේන් එකක් ලියාපදිංචි කරන කොටසට යන්න. ටැබ් එකේ ඩොමේන් නේම් එක ටයිප් කරන්න ඕනේ. මෙතන මම ටයිප් කරනවා nuwan.blog කියලා. ඊට පස්සේ එන checkout page එකේ ඔයාලගේ payment method එක select කරලා I agree to the term and privacy දීලා page SQL යන්න. පෝටල් එකට ගිහින් වෙබ්සයිට් කියන ඔප්ෂන් එකට යන්න. එතනින් shared WordPress කියන එක සිලෙක්ට් කරන්න. දැන් ඔයාට පෙනේ උඩ තියෙන නිල් පාට deploy new site button එක. අන්න ඒක ක්ලික් කරන්න. දැන් අපිට තියෙන්නේ පැකේජ් එක සිලෙක්ට් කරගන්න. අපිට මාසෙට $250ක් වෙන starter WP පැකේජ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ලොකේෂන් එකටත් ඔයා කැමති සර්වර් ලොකේෂන් එකක් තෝරන්න. වෙලාවක් යද්දී payment processing වෙලා ඔයාගේ අලුත් WordPress site එක setup වෙන්න පටන් ගන්නවා. DNS routing complete වුණාම වැඩේ හරි. ඔයාගේ WordPress site එක deploy වුණාට පස්සේ ඒකේ security එක බලන එක බොහොම වැදගත්. අපි බලමු කොහොමද SSL certificate එක active වෙලා තියෙන්නේ කියලා check කරගන්න කියලා. site dashboard එකෙන් domain and SSL කියන menu එකට යන්න. එතන SSL certificate active කියලා කොළ පාටින් පෙන්නනවා නම් ඔයාගේ site එක security අතින් හොඳම මට්ටමේ තියෙන්නේ. දැන් එම user tab එකට ගියාම ඔයා site එකට register කරපු administrator ගේ details බලන්න පුළුවන්. WP admin පැත්තට යන්න ඕන නම් දකුණු පැත්තේ උඩ තියෙන නිල් පාට WP admin button එක click කරලා dashboard එකට log වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ WordPress site එක මේ වගේ themes එකක් හරියටම දාගන්නේ කොහොමද සහ SEO වලට ගැලපෙන විදිහට පළවෙනි blog post එක ලියලා දාන්නේ කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් පියවරෙන් පියවර කියලා දෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.